This is Global Insight. සිරස්තලවලින් එහා. අයිබෝන් ග්ලෝබල් ඉන්සයිට් සමගයි ඔබ එකතු වෙන්නේ. අපි දන්නවා ජනවාරි 1 වෙනිදා නිව්යෝක් නගරාධිපතිවරයා දිවුරුම් දීම සිදු වුණා. ඔහු ඡන්දයෙන් ජයග්‍රහණය කළත් නිල වශයෙන් දිවුරුම් දීම සිදු වුණේ මේ ජනවාරි 1 වෙනිදා සිට. ඒක යම්කිසි විදිහක ආందోලනාත්මක සිදුවීමක් වුණා. ඇමරිකාව තුළ විශේෂයෙන්ම කිතුණුවන් විශේෂයෙන්ම කතා බහ කරපු මාතෘකාවක් බවට ඒකපත් වුණා. සිදු වුණු සිදුවීමක් සමග මේ පිළිබඳව අපි ඔබව දැනුවත් කළා. පළමු කෙනා බවට පත් වුණා ඇමරිකාවේ නායකත්වයකට ආපු ප්‍රාදේශීය මට්ටමින් හෝ කුරාණයට අත තියලා දිවුරුම් දීපු සාමාන්‍යයෙන් ඇමරිකාව කිතුණු රටක් හැටියට එවැනි දෙයක් වුන් අත්දැකලා තිබුණේ නෑ මීට කලින්. පළමු වතාවට තමයි මේ විදිහේ දෙයක් සිදු වුණේ. ඉතින් මේ පිළිබඳව තවමත් බොහෝ දෙනා කතා බහ කරන ඇමරිකාව තුල පමණක් නෙවෙයි ඇමරිකාවෙන් බාහිරව පවා මේ සුවිශේෂී සිදුවීම සම්බන්ධයෙන් විවිධ කතාබහ සිදු වෙලා තිබුණු ආකාරය අපිට දැක ගන්න ලැබුණා. දැන් ඒ විතරක් නෙවෙයි ඔහු පත්වීම ලැබූ ගමන්ම මේ වන විට තවත් යම් දේවල් වාර්තා වෙනවා. ආందోලනයට තුඩු දුන්නු දේවල් ඔහු විසින් කර තිබෙන ආකාරය සම්බන්ධයෙන්. එහි ප්‍රථම දේ තමයි අත් වශයෙන්ම ඔහු පත්වෙච්ච ගමන්ම කරපු පළවෙනි දේ ඔහු විධායක නියෝගයක් නිකුත් කරනවා. ඔහුට පෙර හිටපු නගරාධිපතිවරයා තමයි එරික් ඇඩම්ස් කියලා කියන්නේ. මේ එරික් ඇඩම්ස් විසින් දීලා තිබුණු නියෝග රාශියක්ම අවලංගු කිරීමේ විධායක නියෝගයක් ඔහු විසින් ලබා දෙනවා. හරියටම මේක 2024 මේ එරික් ඇඩම්ස්ට චෝදනාවක් ආවා ඔහුගේ යම් අක්‍රමිකතාවයන් සම්බන්ධයෙන්. ඉතින් කොහොම නමුත් දේශපාලන වෛරයක් මෙතන සිදු වෙනවා. දේශපාලන ප්‍රවාහයන් දෙකක ඉඳලා එන අය. ඉතින් ඒ නිසා ඔහු යම්කිසි විදිහක මේක කළ යුතු දෙයක් නොවේ අත් වශයෙන්ම. නමුත් අපිට පේනවා මම්දානි යම්කිසි පරිසරයක් හදාගනිමින් ඉන්නවා. ඇමරිකාව තුළ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික මෙතෙක් අපි දැකපු දේශපාලනයට වඩා යම්කිසි රැඩිකල් ගමනක් යෙදෙන්න යම් පසුබිමක් හදාගන්නවා කියන එක තමයි පේන්නේ. ඉතින් එරික් ඇඩම්ස් ඔහුට ඒ චෝදනාව ලැබුණු දවසෙන් පසුව කියන්නේ උසාවිය මගින් ඔහු වරදකරුවෙක් කරනට වඩා ඔහුට නඩුවක් පැවරුණා. ඉතින් ඒ නඩුව පැවරිච්ච දවසේ ඉඳලා අනුතුරු ඊට පස්සේ ගත්ත සියලුම තීන්දුව අහෝසි කරමින් විධායක නියෝගයක් ලබා දුන්නා. මේක තමයි ඔහු දිවුරුම් දීපු ගමන්ම කරපු පළවෙනි දේ. ඉතින් මේකත් යම්කිසි විදිහක අවධානයකටත් සාකච්ඡාවකටත් මේ මිනිහට බඳුන් වෙලා තිබෙනවා. ඒ වගේ මේකෙන් නතර වුණෙත් නෑ. ඊළඟ එක තමයි රම්සි කසේම් කියන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ නීති උපදේශකවරයෙක්. අත් වශයෙන්ම ඔහු විශ්වවිද්‍යාලයක ප්‍රධාන නිව්යෝක් විශ්වවිද්‍යාලයේ නීති අංශයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන්නේ. මොහු තරමක් රම්සි කසේම් ඔහුගේ නම කිව්වම ඔහු දන්නවා. ඔබ දන්නවා මේ කෙනාගේ සම්භවය කොයි වෙන එකක්ද කියන එක. මොහු විසින් යම්කිසි ආందోලනාත්මක නඩු ගණනාවකටම සහයෝගය දීපු කෙනෙක්. උදාහරණයක් හැටියට ඔහු ඇවිල්ලා අල්-කයිඩා ත්‍රස්තවාදී සංවිධානයේ සමාජිකයෙකු. ඔහු කරපු ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධයෙන් මට මතක විදිහට ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. කෙන්යාවේදී ප්‍රංශයට අයිති තෙල් පර්යන්තයකට බෝම්බ දාලා පුපුරවා හැරීම සම්බන්ධයෙන් මිනිස් ඝාතන රාශියක් එහිදී සිදු වුණා. එහි වරදකරු හැටියට අත්අඩංගුවට පත් වුණායින් පස්සේ ඔහු වෙනුවෙන් අල්-කයිඩා ත්‍රස්තවාදියෙක් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් මොහුට සෑහෙන විවේචනය තියෙන කෙනෙක්. ඒ විතරක්මත් නෙවෙයි ඔබ සමහර විට දන්නවා ඇති පහුගිය කාලේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ වෙච්ච විරෝධතා විශේෂයෙන්ම ඊශ්‍රායලයට විරුද්ධවාදීව සටන් කරන හමාස් ත්‍රස්තවාදීන්ට සහාය පළ කරමින් කෙරුණා වූ ඒ විරුද්ධවාදී ව්‍යාපාරවලට නායකත්වය දීපු කෙනා වෙනුවෙන් පෙනී සිටියේ මොහම්මද් ඛලීල්. ඔබ හොඳට මේ නම අහලා ඇති අන්තර්ජාතික ප්‍රවෘත්ති බලන කෙනෙක් නම් ඔහු තරුණයෙක් විශ්වවිද්‍යාල ප්‍රජාවේ මේ රැල්ලට නායකත්වය දුන්නේ ඔහු තමයි. ඔහු පසුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඩොනල්ඩ් ට්‍රම්ප් අත් වශයෙන්ම ඔහුව පිටුවහල් කරන්නයි හැදුවේ. ඒ කෙනා වෙනුවෙන් පවා ප්‍රබල මැදිහත් වීමක් වෙලා උසාවියේදී පෙනී ඉඳලා ඔහුව රැක ගන්න ලොකු සටනක් කරපු කෙනෙක් තමයි. ඉතින් අපිට පේනවා මේ විදිහට මේ ඔහු පත් වුණාට පස්සේ දෙන පත්වීම ඔහු වටා හදාගන්න අයවත් යම්කිසි විදිහකට එකම මතවාදයක. දැන් මෙයත් මුස්ලිම් කෙනෙක්. ඊළඟට ඔහුගේ කාර්ය මණ්ඩලයේ ප්‍රධානිය හැටියට පත් කරගත්තේ කාවද කියලා අපි ඒ කාලෙම ඔබත් එක්ක සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා යම්කිසි නිව්යෝක් මේ තරම් කාලයක් ගමන් නොකරපු පාරක නිව්යෝක් පළාත ඔහු විසින් අරගෙන යන්න යනවා කියන එක තමයි අපිට නිකන් ඉඟි පළ වෙන්නේ මේ වන විට. ඒවශයෙන්ම මෙහිදී තියෙන ප්‍රශ්නය තමයි අපි දන්නවා දැන් ඇමරිකාවේ ඩොලර් එක ගත්තත් හරිද ඒක එතන ඉඳලම තියෙනවා. in God we trust කියලා ගහලා තියෙන්නේ. එතන ඉඳලම අපිට දකින්න ලැබෙනවා ඇමරිකාව කිතුණු රටක්, කිතුණු ප්‍රතිපත්ති, කිතුණු මූලධර්ම, කිතුණු වටිනාකම් මත
ඒකේ අත්තිවාරම ඉඳලම ගොඩනැගිච්ච රටක්. ඉතින් ඒ නිසා තමයි මේවා හරි සුවිශේෂී ප්‍රවෘත්ති හැටියට අපි දකින්නේ මෙතරම් කාලයක් ඇමරිකාවේ සිදු නොවුණු දේවල්. හැබැයි ඉතින් මේ මෙතනට ඇමරිකාව එනවා කියන එක නම් අපි සෑහෙන කාලයක් තිස්සෙම දැකලා තිබුණා. අපේ නාලිකාවෙත් අපි ආරම්භක අවස්ථාවේ ඉඳලම මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කරා ඔබ දන්නවා ඇති. ඉතින් අද යම්කිසි විදිහකට ඇමරිකාවේ තරම් හිතපු නැති ඔවුන්ගේ විශේෂයෙන්ම මම හැමදාම කියනා වගේ සරණාගත ප්‍රතිපත්තිය වැනි දේවල් සංක්‍රමණික ප්‍රතිපත්තිය වැනි දේවල් ඊතරම් ගැඹුරට කල්පනා කරන්නේ නැතුව දීලා තිබුණු නිදහස ඒක ක්‍රමයෙන් ගලාගෙන ගිහිල්ලා ඒක යම්කිසි විදිහකට යටින් ගලන දියපාරක් වගේ ගිහිල්ලා අද වෙනකොට ඒක ඉස්මතු වෙන්න පටන් අරගෙන තිබෙනවා. මෙයා ඇවිල්ලා දිවුරුන් දෙනකොට කුරාණයට අත තියලා දිවුරුන් දුන්නා කියන එක ගොඩාක් අය කතා බහට ලක් වුණාට මීට හා සමාන සිදුවීම් ගණනාවක් ඇමරිකාවේ වාර්තා වුණා. එක්තරා සිදුවීමක් තමයි මට මතක විදිහට ටෙක්සාස් ප්‍රාන්තයේ හුස්ටන් කියන පළාතේ අධිකරණයක් ඉදිරිපිට එක්තරා ස්මාරකයක කුළුණක උඩ තියලා තිබුණා බයිබලයේ සංකේතයක්. බොහෝ අය ඒ කාලේ සටනක් කළා මේ බයිබලය ඉවත් කරන්න ඕනේ. මේ අධිකරණ සංකීර්ණයක් කියන්නේ පොදු තැනක්. කිතුණුවන්ගේ බයිබලය මෙතන තියෙනවා නම් ප්‍රදර්ශනය කරනවා නම් එහෙමනම් අනිකුත් සුළු ජාතික ආගම් අදහන අයගේ පොත්පත් පවා මෙතන හරියට හරිනම් තියෙන්න ඕනි කියලා. ඉතින් ඔය එක සිදුවීම මෙවැනි සිදුවීම් ගණනාවක් ඇමරිකාව ඇතුළත සිදුවෙන ආකාරය පහුගිය කාලේ අපිට අහන්න දකින්න ලැබුණා. අද වෙනකොට පේනවා නේද ඒක අඩියෙන් අඩිය ඇවිල්ලා යම්කිසි ප්‍රබල තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් පහුගිය කාලේ අපි ඕනේ හැටි ඔබට වාර්තා කළා. සමහර අය ඇවිල්ලා කියනවා මේ පළාතේ මුස්ලිම්වරු ජීවත් වෙන නිසා මේ කඩවල් වල අහවල් දේවල් විකුණන්න බෑ, අහවල් දේවල් විකුණන්න බෑ, පූක් විකුණන්න බෑ, මත්පැන් විකුණන්න බෑ, වෙන දේවල් තියෙන්න බෑ, මුස්ලිම් ආගමට කුරාණයට ගැලපෙන්නේ නැති දේවල් තියෙන්න බෑ කියලා ඔවුන් මෙගාෆෝන් අතට අරගෙන කියන්නේ උද්ඝෝෂණ කළා. ඒත් වශයෙන් මේවා ගැන හොයලා බැලුවට පස්සේ අපිට දකින්න ලැබුණේ ඒ පළවෙනි දේ තමයි ඇවිල්ලා එහෙම අවවාද කරනවා, ඊට පස්සේ උද්ඝෝෂණ කරනවා. ඒත් ඇහුවේ නැත්තම් ඕන් ඒවට පහර දෙන්න පටන් ගන්නවා. ගල් මුල් වලින් ගහනවා, සමහරවිට රාත්‍රියේ ඇවිල්ලා වෙන දේවල් කරලා යනවා, අලාභහනි කරනවා, ජීවිත තර්ජන කරනවා. ඉතින් ඒ තැනට ඇවිල්ලා තියෙන්නේ. ඒ යටින් එහෙම ප්‍රවාහයක් යනවා. දැන් මේ ඊට පස්සේ දේශපාලනින් පත් වෙන අය බයිබලයේ පැත්තකට දාලා කුරාණය ගෙනල්ලා ඒකට අත තියලා දිවුරනවා. ඊළඟට කියනවා බයිබලයේ කොහෙට හරි සමතනක් දීලා තියෙනවා නම් ඒකම අනිත් අයටත් දෙන්න ඕනේ කියලා. කියන්නේ තවදුරටත් ඇමරිකාව කිතුණු රටක්ද කියන ප්‍රශ්නාර්ථය අහන්න පුළුවන් තැනටම මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් මම අර ඩොලර් එක ගැන කිව්වේ තව ඉස්සරහට යනකොට මේ ඩොලර් එකේ වුණත් ඔය ඇමරිකන් දෙවියන් වහන්සේ ගැන කතා කරලා තියෙනවා. ඒ නිසා සමහර විට මේකෙන් අල්ලාගෙන අදහස් වෙන්නේ නැහැ. ඒ නිසා සියලු ආගම් සමහර විට නියෝජනය වෙන විදිහට ඩොලර් එක පවා වෙනස් කරන්න ඕනේ කියලා රැල්ලක් අනිවාර්යෙන් එන්න බැරි නෑ. එහෙම ආවොත් තැනකට ඇමරිකාවේ ඒකට සවන් නොදෙත් බැරි. එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක නොකර බැරි. ඇමරිකාව නම් මං හිතන්නේ ලේසියෙන් එහෙම වෙයි කියලා. මොකද ඇමරිකාව දැන් වෙනකොට උඩුගම්බලා පීනන්න පටන් අරන් තියෙනවා. මේ රැල්ලට එරෙහිව විරුද්ධව කටයුතු කරන්න පටන් අරන් තියෙනවා. හැබැයි ඉතින් යුරෝපය නම් දැන් වෙනකොටත් එවැනි කියන්නේ මේ උත්තරයක් දී ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා කියන එක අපිට පැහැදිලි. තවදුරටත් යුරෝපයේ කිතුණු නොවිය නෙමෙයි කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. දැන් යම්කිසි විදිහකට මිනිස්සු සිවිල් සමාජය නැගිටලා මේකට විරුද්ධව සටන් කරන්න හුදකලාව වෙනම පටන් අරන් තිබෙනවා. නමුත් රාජ්‍ය මට්ටමින් ඒ රැල්ල ප්‍රබල ලෙසම ගලාගෙන යන නිසා මං හිතන්නේ ඒ වගේ හුදකලාව ගලන රැලි වලින් මේක වෙනස් කරන්න පුළුවන් වෙයි කියලා මේ භයානක ලෙස ඉදිරියට ගලාගෙන යන මේ ප්‍රවාහය. ඉතින් ඒ නිසා මේවා හොඳ පාඩම් හැමෝටම යම්කිසි විදිහකට රටක් එක්කම කියවෙන ඊළඟ එක තමයි ජාතිය, රට ජාති. එතකොට ඒ නිසා මේ දේවල් රැක ගැනීම ගැන කවි, සින්දු, ගී කොයිතරම්නම් ලියවිලා තිබෙනවද? ඉතින් ඒ නිසා කවි කියම ඉන්න වෙලාවක් නෑ වගේ දැන් පේන්නේ. සින්දු කියලාම මේක කරගන්න බැහැ වගේ දැන් පේන්න තියෙන්නේ. ඒ නිසා කවි සින්දු ගී ලියන අතරෙම යම්කිසි විදිහක දේශපාලනමය වශයෙන් තීන්දුව తీරන ගැනීමේ කාලයකට ඇවිල්ලා තියෙනවා. යුරෝපා රටවල් ඇමරිකාව ඇතුළුම මේ උදාහරණ දිහා බලගෙන ඉන්න ඕනම අපි වගේ රටකට පවා. ඉතින් ඒක තමයි අපට දැනට පේන්න තියෙන්නේ. ඉතින් මේ ගැන මම කතා කරන්න හිතපු හේතුව තමයි මම දානි දේවරුන් දීමත් එක්කම කරපු මේ ආందోලනාත්මක දේවල්. අපි දන්නවා ඔහු මැතිවරණ ව්‍යාපාරයේදීම කියපු දේවල් නෙතන්යාහු අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම ඊශ්‍රායලය කියන්නේ අර ඔකියුපයිඩ් ලෑන්ඩ්. ඒ කියන්නේ මේ බලහත්කාරයෙන් අනුන්ගේ රටක් අල්ලගෙන ඉන්න ජාතියක්.
ඊළඟට හමාස් ත්‍රස්තවාදීන් කියන්නේ විමුක්තිකාමීන් හමාස් ත්‍රස්තවාදීන් කියලා කිව්වේ නෑ. ලොකුම දේ තමයි ඔක්තෝබර් 7 ප්‍රහාරය හෙලා දැකලා ප්‍රකාශයක් කරන්න කිව්වම ඔහු ඒක කළෙත් නෑ. එතකොට ත්‍රස්තවාදය වෙනුවෙන් අමුවෙන්ම පෙනී සිටින නායකයෙක් ඔහු. අද එවැනි අය බලන්න ඇමරිකාවට උත්තරයක් නෑ. හරිද? පැහැදිලිවම දැන සමහර විට ඔවුන්ගේ සිතේ යට තියෙනවා මේ සැකේ මේ පුද්ගලයා කවුද කියන එක. නමුත් ඔවුන්ගේ ක්‍රමය තුළ මේ අය අඩියෙන් අඩිය ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒක ඔවුන් උපයාගෙන තියෙනවා. ඇමරිකාව විසින්ම නොසලකිලිමත් වෙත ලෙස ඇරපු දොරවල් හරහා ඔවුන් ඇතුල් වෙලා අද එන්න ඕන තැනට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඔවුන්ටවත් යමක් කරගන්න බැරි තැනකට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කොහොම නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් යම්කිසි සටනක යෙදෙනවා කියන එක අපි නිරන්තරයෙන්ම ඔබට මතක් කරනවා. ඉතින් මේ ගැන පුංචි විස්තරයක් ඔබට කරන්නයි මේ වීඩියෝ එකකින් අපිට උවමනා වුණේ. එහෙමනම් දැනට ගිහිල්ලා එන්න ආරාධනා කරනවා අපිත් එක්ක රැඳිලා ඉන්න නාලිකාව subscribe කරලා මේ වීඩියෝ වන් බෙදා හදා ගන්නත් කියලා. අපි Global Insight මම ස්ටැන්ලි රොයිස්. Subscribe us for more details.